ආයුබෝවන් මගේ ආදරණීය පුංචි දුවල පුතාලා හැමෝටම. ඔන්න අදත් දර්ශනී ටීචර් ඔයාලා හම්බෙන්න ආවා හරිම ලස්සන අලුත්ම අලුත් කතන්දරයක් අරගෙන. අද කතාව කාගෙනද දන්නවද? අද කතාව අපේ කැලෑවේ ඉන්න හුරු බුහුටි දඟකාර පුංචි හාවෙක් සහ අහසේ ඉන්න රන්වන් තරුවක් ගැන. ලෑස්තිද එහෙනම් අහන්න? එකමත් එක ලස්සන කැලෑවක මල් පිරුණු වත්තක බින්ගෝ කියලා පුංචි හාවෙක් හිටියා. මේ බලන්නකෝ පින්තූරේ. ඉතින් මේ ලස්සන බින්ගෝ හරිම දඟයි. එයා දවස් තිස්සෙම සින්දු කියා සෙල්ලම් කර කර උඩ පැන පැන තමයි හිටියේ. හරියට ඔයාලා වගේ. හැබැයි පුතේ බින්ගොට එක නරක පුරුද්දක් තිබුණා. එයාට පොඩි කරදරයක් වුණත් එහෙම නැත්නම් තනියම දෙයක් කරගන්න බැරි වුණත් එයා කරන්නේ බය වෙලා අනේ මට බෑ කියලා අඬන්න පටන් ගන්න එකයි. ඉතින් දවසක් දා බින්ගෝ තමන්ගේ පුංචි ගේ ඇතුලේ ඉඳන් ජනේලෙන් අහස දිහා බලන් හිටියා. අහසේ හරිම ලස්සනට hina වෙවි දිලිසුණා ලොකු රන් තරුවක්. බින්ගෝ තරුව දිහා බලාගෙන හිතින් මෙහෙම හිතුවා. අනේ මටත් ඒ තරුව වගේ හැමදාම බය නැතුව ලස්සනට ඉන්නේ නැත්නම් මට තනියම කිසිම දෙයක් කරගන්න බෑනේ. ඊට පස්සේ පුදුම වැඩක් වුණා පුතේ. ඒ වෙලාවෙම රන්වන් තරුව හිමින් අහසින් බැහැලා බින්ගෝගේ ජනේලය ළඟට ආවා. ඇවිත් හරිම කරුණාවෙන් බින්ගොට මෙහෙම කිව්වා. බින්ගෝ මම අහසේ ඉන්නේ තනියම. හැබැයි මම කවදාවත් බය වෙන්නේ නැහැ. මම මගේ උපරිමයෙන් ලෝකයට එළිය දෙනවා. ඔයත් අඬන්නේ නැතුව උත්සාහ කළොත් ඔයාටත් පුළුවන් මම වගේම ශක්තිමත් වෙන්න. පහුවෙදා උදේ බින්ගෝ කැලෑවේ ඇවිදින්න යනකොට එකපාරටම ලොකු කටුපඳුරක පැටළුණා. මේ පින්තූරෙ දිහා බලන්නකෝ හැම තැනම උල් කටු. වෙනද නම් බින්ගෝ කරන්නේ අනේ මාව බේරගන්නෝ කියලා කෑ ගහලා අඬන එක. හැබැයි එදා බින්ගෝ අඬන්න හදනකොටම එයාට ඊයේ රන්වන් තරුව කියපු වචන මතක් වුණා. බින්ගෝ හයියෙන් හුස්මක් ගත්තා. කඳුළු පිහදා ගත්තා. නෑ මම අඬන්නේ නෑ. මට පුළුවන් කියලා හිතලා හිමින් තනියම කටුවස්සෙන් රිංගල එළියට ආවා. බලන්නකෝ එයාගේ මූණේ තියෙන ධෛර්යය. අන්න දැක්ක නේද? බින්ගෝ එදා ඉඳන් පොඩි ප්‍රශ්නයකටවත් ඇඬුවේ නෑ. වැටුණු හැම වෙලාවකම තනියම hina වෙලා නැගිට්ටා. එයා කැලෑවේ හිටපු අනිත් පුංචි හාවුන් යාළුවන්ටත් කියලා දුන්නා ප්‍රශ්න ආවම අඬන්නේ නැතුව ශක්තිමත්ව ඉන්න ඕනි කියලා. එදා රෑ රන්වන් තරුව අහසේ ඉඳන් බින්ගෝ දිහා බලාගෙන වෙනදටත් වඩා හරිම සතුටින් hina වෙවි දිලිසුණා. ඉතින් මගේ පුංචි දුවල පුතාලත් බින්ගෝ වගේමයි නේද? අපිව සෙල්ලම් කරද්දි වැටෙන්න පුළුවන්. පොඩි කරදර වෙන්න පුළුවන්. ඒ හැම වෙලාවකම අඬා ඉන්නේ නැතුව කඳුළු පිහදාගෙන මට පුළුවන් කියලා තනියම නැගිටින්න ඕන. හරිද? අද කතන්දරයට මගේ පුංචි දුවල පුතාලා ආසයි නම් ටීචර්ගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් ලස්සන කතාවක් ආයෙත් අරගෙන ටීචර් එනවා. එතකන් හැමෝම පරිස්සමින්
සතුටින් ඉන්න. ටීචර් ඔයාලට ගොඩාක් ආදරෙයි. බයි.